ශාන් අද උදෑසන හෝකන්දර කැතරින් පාක් කියන ප්‍රදේශයට තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් AN32 වර්ගයේ ගුවන් යානය කඩා වැටුනේ. මේ අවස්ථාවේදී මා සමග සිටිනවා ඒ අවස්ථාවේ අනුතර සිදු වුණ අවස්ථාවේදී මේ ස්ථානයේ සිටි පුද්ගලෙක්. මම කැමති ඔහුගෙන් දැනගන්න මේ අවස්ථාවේ සිදු වුණේ මොකද්ද? සද්දයක් ආව එකපාරට. සද්දයක් ඇවිල්ලා අපි ඊට පස්සේ දුවගෙන එනකොට මෙතන ගුවන් යානේ කඩා වැල්ලා තිබ්බා. කඩා වැල්ලා මේ කෙනෙක් ඇතුලේ කෑ ගන්න සද්ද වුණා බේර ගන්න කියලා. ඊට පස්සේ අපට කට්ටිය ඔක්කොම ආව ඇවිල්ලා වතුර බාල්දි වලින් පවා වතුර ඔක්කොම ඇද්දේ. ඇදලා ඉවරලා මේ ගින්න නිව්වා. මේ ගිහලා ඊට පස්සේ බොඩි කෙනෙක් රබර් ගහ ළඟ වැල්ලා හිටියා. දෙන්නෙක්ගේ බොඩි එතන තිබිලා ගත්තා. තුන් දෙනෙකුගේ බොඩි එක්කෙනෙක් කෑ ගහපු එක්කෙනාව ඊට පස්සේ හොස්පිටල් යවුවා. අරගෙන මෙයා කරන නිසා. ඒ අවස්ථාවේ ගොඩක් මේ ගුවන් යාන ගොඩක් සුඹුසුළු වෙලා තිබුණා. ඔව් ගොඩක් සුඹුසුළු වෙලා කෑලි 4 පොලකින් ගිනි අරන් තිබ්බා. 4 ප්‍රදේශයේ කෑලි ගිහලා තමයි ගිනි ගත්තේ. මම මේක නිසියාකාරව දැක්කේ එකපාරම අපි වැඩ කරන වැඩබිමේ ගේ වහල කඩාගෙන එකපාරම පහත් වුණා. පහත් වෙනකොටම ලයිට් වයර් ටිකක් කඩාගෙන පහත් වෙච්ච ගමම එකපාරම සද්දයක් ආවා. ඊට පස්සේ මේ හරියට ඇවිල්ලා ඊට පොඩ්ඩක් ඈතට ඇවිල්ලා ලොකු හඬක් ආවා. අපි එකපාරම දුවගෙන ඇවිල්ලා කට්ටිය ගමේ කට්ටිය සේරම එකතු වෙලා වතුර බාදිය අරගෙන තමයි මේ කට්ටිය එක්කෙනෙක් හරි බේරගත්තා. ඒක බේරගත්ත එක අපි ගොඩක් සතුටුදායක වෙනවා. මේ ඔබ දකින්නේ මේ ගුවන් අනතුරේ දර්ශන. අපි උදෑසනම තොරතුරු වාර්තා කළේ ඔබට. මුලින්ම සිද්ධිය වෙච්ච අවස්ථාවේදී මේ මොහොතේ වාර්තා කළා. දැන් ගුවන් හමුදා මේ ස්ථානයට ළඟා වෙලා ඒ ස්ථානයේ පරීක්ෂණ කරමින් ඉන්නවා. අතුරුගිරිය හොරහේන හෝකන්දර කැතරින් පාක් ප්‍රදේශයට තමයි මීට සුළු වෙලාවකට පෙර දැන් නම් ඉතින් ඇත්තටම අපි වාර්තා කළේ මේක 6:30ට පමණ 6:40ට පමණ තොරතුර. ඒ අනුව සෑහෙන වෙලාවක් ගත වෙලා. කෙසේ නමුත් ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝ 32 වර්ගයේ යානාවක් තමයි මේ විදිහට කඩා වැටලා තියෙනවා කියලා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක විං කමාන්ඩර් ගිහන්සෙන විරත්න මහත්මයා ප්‍රකාශ කළේ. කටුනායක සිට රත්මලාන ගුවන් තොටුපළ දක්වා මේ පියාසර කරමින් තිබුණා. ගුවන් යානයේ නියමුවන් ප්‍රකාශ කළ තිබුණා ගුවන් යානයේ මීදුම් අධික තත්ත්වයක් තියෙනවා කියලා. ඒ හින්දා පැහැදිලි කියලා ඉදිරි මාර්ගය ඊට සුළු මොහොතකට පෙර ඊට පසු තමයි විනාඩි කිහිපයකට පසු තමයි යානය කඩා වැටී තිබෙන්නේ. ඒ කියන්නේ යානය සම්බන්ධ තොරතුරක් ලැබිලා නැහැ ගුවන් හමුදාවට ඉන්න අනතුරු ලක්වන අවස්ථාවේ යානයේ නියමුවන් පමණක් සිට තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. කෙසේ නමුත් නියමුවන් පමණක් සිටියක්වට ඉන් පසුව අපිට තොරතුරු වාර්තා වුණා මේ ප්‍රදේශයේ ජනතාව කියපු කතාත් එක්ක පුද්ගලයෝ 4 දෙනෙක් මේ ස්ථානයේ රැඳී සිටිනවා. 3 දෙනෙකුගේ මලසිරු සොයාගෙන තිබෙනවා. තව කෙනෙක් බේරගන්න කියලා කෑ ගැසුවා. ඒ බේරගත්ත පුද්ගලයා රෝහල දක්වා ගෙන ගොස් තිබෙන බව. ඉතින් ජාතික රෝහලේ දැන්ට ප්‍රතිකාර ලැබමින් සිටිනවා කියලා මේ මොහොතේදී එහි වෛද්‍ය අධ්‍යක්ෂවරයා අපත් සමග තහවුරු කිරීමක් කර තිබෙනවා. ඉතින් මේ තමයි නවතම තත්ත්වයේ මේ ස්ථානයෙන් වාර්තා වෙන. තවත් බොහෝ තොරතුරු අපිට පුළුවන් වේවි ඉස්සරහටත් ගෙනෙන්න. අද දෙන 24/7 පුවත් විකාශය නිරන්තරයෙන් සූදානම් ඉන්න මේ තොරතුරු ඔබට සවිස්තරාත්මකව ගෙනෙන්නට. ඒ වගේම මේ ස්ථානයේ විශාල පරීක්ෂණ පැවැත්වෙන ඔබ දන්න කියන ගුවන් හමුදා නිලධාරීන් තමයි මේ ප්‍රදේශයට ගොස් තිබෙන්නේ. අපි දැක්කා මේ ස්ථානයේ ඇන්ඩ්‍රු විජේසූරිය මහත්මයා රැඳී සිටිනවා. ඒ වගේම තවත් ගුවන් හමුදාව නියෝජනය කරන ප්‍රධාන පිරිස් මේ ස්ථානයට ළඟා වෙලා තිබෙන ආකාරය. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තව දුරටත් මේ සම්බන්ධයෙන් දර්ශන සහ තොරතුරු ඔබට ගෙනෙන්න. සවත් කීප දෙනෙක් සම්බන්ධ වෙන්න ඉන්න බව අපට අප වාර්තාකරු අනික් පැත්තෙන් සඳහන් කර සිටිනවා.